ඉතින් යාළුවනේ ඔන්න අදත් ආයිබෝවන් කියලා පිළිගන්නවා වෙල්ඩොක් ඉලෙක්ට්‍රොනික YouTube නාලිකාව නරඹන අපේ යාළුවෝ සෑම කෙනෙක්ම. ඉතින් ඔන්න වෙනදා වගේම අදත් ඔයාලට වෙල්ඩින් ලෝකේ සුපිරිම මාතෘකාවක් අරගෙන ඇවිල්ලා තියෙනවා. අද අපේ channel එක තුලින් ඔයාට අලුත් නිර්මාණයක එතකොට ඔයාලට අලුත් අත්දැකීමක් ලබා ගන්න පුළුවන් උපකරණයක හැඳින්වීමක් තමයි කරන්නේ. ඉතින් ඕගොල්ලෝ අහලා ඇති pulse stick වෙල්ඩින් මැෂින් ගැන. ඉතින් පල්ස් ටික් එකක් කියන්නේ මොකද්ද? පල්ස් ටික් එකේ තියෙන වාසි මොනවද? එතකොට ඔයාලට මිල අධික පල්ස් ටික් එකක් මිලදී ගැනීමට අපහසු නම් ඒකට තියෙන විකල්පයක් විදිහට අපි අලුත් නිර්මාණයක් කරලා තියෙනවා. ඉතින් වෙල්ඩොක් ඉලෙක්ට්‍රොනික වෙතින් තමයි අපි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලන්න. ඔයාලා සුදු යකඩ වෙල්ඩින් කරන තුනී තහඩු පාස්සන බොක්ස් බාර් වලින් වැඩ කරන ලස්සනට ටික් වෙල්ඩින් මැෂින් වලින් විවිධ ඩෙකරේෂන් වර්ග කරන යාළුවෙක් නම් ඔන්න සාම්ප්‍රදායික ටික් වෙල්ඩින් මැෂින් එක වෙනුවට ඔයාලගේ ටික් වෙල්ඩින් මැෂින් එක මිල අධික පල්ස් ටික් එකක් කරගන්න ඔයාලට අවස්ථාවක් තියෙනවා බොහොම පොඩි මුදලකින්. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා සම්පූර්ණ විස්තරේ කතා කරමු. ඉතින් යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් ඔන්න අදත් ඔයාලගෙන් චූටිම චූටි ඉල්ලීමක් කරනවා. ඔයගොල්ලෝ තවමත් වෙල්ඩොක් ඉලෙක්ට්‍රොනික YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න. bell icon all කරලා තියාගත්තොත් ඔයාලට හැමදාමත් මේ වගේ වීඩියෝ නරඹන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට යමු. හොඳයි යාළුවනේ අපි මාතෘකාවට යමු. ඉතින් ඔන්න අද මාතෘකාව තමයි pulse stick welding machine. එහෙමත් නැත්නම් ස්පන්දන stick welding machine. ඉතින් මොකද්ද මේ ස්පන්දන stick welding machine? එහෙම නැත්නම් pulse stick welding machine? ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට මම පැහැදිලි කරලා දෙන්නම් ගොඩාක් හරබර වචන දාන්න නැතුව ගොඩාක් සරල කරලා තේරෙන විදිහටම. ඉතින් ඔයාලා පාවිච්චි කරන සාම්ප්‍රදායික GTAW welding machine වෙනුවට ඒ කිව්වේ ඔයාලා පාවිච්චි කරන ඔය ඇම්පියර් කන්ට්‍රෝල් එක ධාරාපාලකයේ විතරක් තියෙන ටික් වෙල්ඩින් මැෂින් එක වෙනුවට තවත් පාලනය කරන්න. ඒ කියන්නේ කන්ට්‍රෝල් කීපයක් සහිතව ලෝකයට හඳුන්වලා දීලා තියෙන ගුණාත්මක භාවයෙන් වැඩි වෙල්ඩින් සඳහා සහ බොහොම කලාත්මක නිර්මාණ සඳහා භාවිතා කරන ටික් වෙල්ඩින් මැෂින් එක තමයි මෙන්න මේ ස්පන්දන ටික් වෙල්ඩින් මැෂින් එක කියලා කියන්නේ. ඉතින් ඔයාට ඔයා ගාව තියෙන සාමාන්‍ය ටික් වෙල්ඩින් මැෂින් එකේ ඔයාලා ඇම්පියර් විතරක් සකසලා අඩු වැඩි කරලා පෑස්සුවට මෙන්න මේ පල්ස් ටික් වෙල්ඩින් මැෂින් වල ඔයාට ඊට අමතරව තව කන්ට්‍රෝල් කීපයක්ම තියෙනවා සකසලා ඔයාගේ වෙල්ඩිම තවත් ගුණාත්මක භාවයෙන් වැඩි ලස්සන වෙල්ඩිමක් කරගන්න. ඉතින් ඕගොල්ලෝ දැකලා ඇති සමහර වෙලාවල් වලට ඔය ලස්සනට ඒ කියන්නේ සුදු යකඩ පාස්සන අපේ යාළුවෝ පල්ස් ටික් වෙල්ඩින් මැෂින් භාවිතා කරනවා. භාවිතා කරලා ලස්සනට වෙල්ඩ් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මම දකින විදිහට ගොඩාක් අපේ යාළුවන්ට ගැටලුව වෙලා තියෙන්නේ මෙන්න මේ පල්ස් ටික් වෙල්ඩින් මැෂින් එකක් එහෙම නැත්නම් ස්පන්දන ටික් වෙල්ඩින් මැෂින් එකක් ගන්න මිල අධික නිසා එතන මිල මුදල් ගැටලු වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඔයා දන්නවා පල්ස් ටික් වෙල්ඩින් මැෂින් එකක් සාමාන්‍යයෙන් ගුණාත්මක භාවයෙන් සාමාන්‍ය තත්ත්වයක තියෙන එකක් වුණත් ලක්ෂ 1.5න් 2න් උඩ තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඊටත් යට නම් මම දන්නේ නැහැ. සාමාන්‍යයෙන් 3 බෝඩ් දාපු පල්ස් ටික් වෙල්ඩින් මැෂින් එකක් හොඳ තත්ත්වයේ තියෙන එකක් ඒ මිල වෙනවා. ඉතින් ඔන්න ඔයාලට සුපිරිම අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා බොහොම අඩු මුදලකින් ඔයාලා ගාව තියෙන සාමාන්‍ය ටික් වෙල්ඩින් මැෂින් එක ලෝකේ තියෙන ගුණාත්මක භාවයෙන් වැඩිම ලස්සන වෙල්ඩින් සඳහා භාවිතා කරන පල්ස් ටික් වෙල්ඩින් මැෂින් එකකට පරිවර්තනය කරගන්න. ඉතින් ඒ මාතෘකාව තමයි අද ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ. ඉතින් ඔයාලගේ ඉස්සරහින් ඔයාලට ඔය පේන්න තියෙන්නේ වෙල්ඩොක් ඉලෙක්ට්‍රොනික අපි නිර්මාණය කරනු ලබන එනේ පල්ස් ටික් වෙල්ඩින් මැෂින් එකට සම්බන්ධ කරන කන්ට්‍රෝල් බොක්ස් එක. ඉතින් ඔයාලට මේ පාලකයෙන් ඔයාලගේ සාමාන්‍ය වෙල්ඩින් මැෂින් එක ටික් වෙල්ඩින් මැෂින් එක පල්ස් ටික් එකක් වෙනුවට පරිවර්තනය වෙනවා වගේම ඔයාලට තව වාසියක් තියෙනවා. මේ කන්ට්‍රෝල් එකෙන් ඔයාලගේ ටික් විතරක් තිබුණ මැෂින් එකක් නම් මෙන්න මේ කන්ට්‍රෝල් එකේ දුවට පස්සේ ඔයාලට ඔයාලගේ ටික් වෙල්ඩින් මැෂින් එක සිලෙක්ට් කරගන්න පුළුවන් ආක් එහෙම නැත්නම් MMA වෙල්ඩින් ස්ටික් වෙල්ඩින් වලටත් භාවිතා කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ ටින්කරින් කරන අපේ යාළුවෝ තුනී තහඩු වලින් වැඩ කරන අපේ යාළුවෝ
සුදු යකඩ පාසන යාළුවෝ බොක්ස් බාර් වලින් ලස්සන කලාත්මක වැඩ කරන යාළුවෝ සාම්ප්‍රදායික විදිහට පැවතුන ඇම්පියර් කන්ට්‍රෝල් එක විතරක් තියෙන ටිග් වෙල්ඩින් මැෂින් එකෙන් ඔයාලා වැඩ කරගෙන ගියා නම් ඔයාලට හොඳ අවස්ථාවක්. ඔයාලා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ පල්ස් ටිග් වෙල්ඩින් මැෂින් එකේ තියෙන තාක්ෂණය ඔයාලටත් ඉදිරියට අවශ්‍ය වෙනවද කියන කාරණාව. ඉතින් ඔයාලගේ ඉස්සරහින් තියෙන මේ කන්ට්‍රෝල් එක මේකේ ක්‍රියාකාරීත්වය ඔයාලට ඇත්තටම මම පැහැදිලි කරලා දෙනවත් එක්කම ඔයාලට ඒකේ බලා ගන්න ක්‍රමවේදයක් නැති නිසා අපි ඔසිලෝස්කෝප් එක එහෙම නැත්නම් දෝලනයක්සේ භාවිතා කරලා අපි බලමු මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ අපි චුට්ටක් මේ වෙල්ඩින් මැෂින් එක සම්බන්ධව එහෙම නැත්නම් මේ ස්පන්දන ටිග් වෙල්ඩින් මැෂින් එක සම්බන්ධව තව ටිකක් කතා කරමු ඔයාලට පැහැදිලි වෙන්න ඕනි නිසා. ඉතින් මේ පල්ස් ටිග් වෙල්ඩින් මැෂින් එක තියෙන විශේෂත්වය තමයි ඕගොල්ලොන්ට දැන් ඕගොල්ලෝ සාමාන්‍ය වෙල්ඩින් මැෂින් එක භාවිතා කරන ධාරා පාලකය වෙනුවට ඔයාලට උසස් වෙල්ඩිමක් නිර්මාණය සඳහා මෙන්න මේ කන්ට්‍රෝල් හතරේ කියන්නේ මම මේක පැහැදිලි කරලා දෙන්න හේතුව දැන් මේ කන්ට්‍රෝල් හතරේ තියෙන ප්‍රයෝජනෙත් ඔයාලා දැනගන්න ඕනේ නිසා. ඉතින් මෙතනදී ඔයාලට කන්ට්‍රෝල් හතරක් දැක ගන්න පුළුවන් වෙනවා. ඔයාලට මේ ඉස්සරහින් පේන්නේ කන්ට්‍රෝල් හතර. ඉතින් මේ එලියෙන් දාලා තියෙන මේ බොක්ස් එක සාමාන්‍යයෙන් බොක්ස් එක මැෂින් එක ඇතුළට සම්බන්ධ වෙලා කන්ට්‍රෝල් ටික එළියට එන්න ඕන නිසා තමයි මේ කන්ට්‍රෝල් එළියෙන් දාලා තියෙන්නේ. ඔයාලට පේනවා මේකේ කන්ට්‍රෝල් හතරේ මුලින්ම තියෙනවා පීක් කරන්ට් කියලා. සාමාන්‍යයෙන් පීක් කරන්ට් කියලා කියන්නේ උපරිම ඇම්පියර්. එතකොට ඊළඟට තියෙනවා බේස් කරන්ට්. සාමාන්‍යයෙන් බේස් කරන්ට් කියලා කියන්නේ අවම ඇම්පියර් එහෙම නැත්නම් පසුබිම් ධාරාවක් විදිහට තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ ෆ්‍රීකවෙන්සි කියලා කියන්නේ ප්‍රතිදාන දෙකක් අතර කොපමණ වාරයක් ප්‍රත්‍යාවර්ත වෙන්න ඕනිද කියන කාරණාව. ඉතින් ඒක ඔයාලට තවත් මෙන්න මේ විදිහට මම පැහැදිලි කරලා දෙන්නම්. ස්පන්දන පළල එහෙම නැත්නම් උච්ච ධාරාව කොපමණ කාලයක් යොදනවාද කියන කාරණාව. ස්පන්දන සංඛ්‍යාතය කියන්නේ තප්පරයකට කොපමණ ස්පන්දන ප්‍රමාණයක් අපිට අවශ්‍යද කියන එක සකසන්න පුළුවන් කන්ට්‍රෝල් එක තමයි මේ ෆ්‍රීකවෙන්සි කියලා ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන ඔයාට ෆෝල් ටයිම් කියලා එකක් තියෙනවා. ඉතින් මේ කාල සැකසුම කියලා කියන්නේ ඔයාලා එක පාරක් ටිගර් එක ප්‍රෙස් කරාට පස්සේ නැවත ඒක ටිගර් එක ඩවුන් වෙන්නේ. ඒ කියන්නේ ටිගර් එක ඔයාලා එකපාරක් ප්‍රෙස් කරලා ඇතෑරියට පස්සේ කොපමණ කාලයක් එක දිගට වෙල්ඩ් වෙන්න ඕනේද? නැවත ටිගර් එක ප්‍රෙස් කරන්නේ නැතුව කොපමණ කාලයක් එක දිගට වෙල්ඩ් වෙන්න ඕනේද කියන කන්ට්‍රෝල් එක තමයි ඔයාලට මේ හතරවෙනි කන්ට්‍රෝල් එක විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මේ සරල ඩයග්‍රෑම් එකක් මේකට සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ඩයග්‍රෑම් එකෙනුත් ඔයාලට මේක පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට අමතරව ඔයාලට මම කිව්වා සාමාන්‍යයෙන් ඔයාලගේ ටිග් වෙල්ඩින් මැෂින් එකේ තියෙන්නේ ඒ කියන්නේ ටිග් විතරයි නම් ඔයාලට පුළුවන් මෙන්න මේ සිලෙක්ටර් වගේ ටිග් එකේ ටිග් විතරක් තිබුණත් මේ කන්ට්‍රෝල් බොක්ස් එක සම්බන්ධ කළාට පස්සේ ඔයාලට පුළුවන් ටිග් එක සහ MM එහෙම නැත්නම් ස්ටික් වෙල්ඩින් වලට සිලෙක්ට් කරලා ස්ටික් වෙල්ඩිමත් පාවිච්චි කරන්න. ඊට අමතරව ඔයාලට පුළුවන් මෙන්න මේ ස්විච් එකෙන් ඔයාලගේ ටිග් වෙල්ඩින් මැෂින් එකේ අවුට්පුට් එක ඔයාලට කන්ටිනියු දෝනේ එහෙම නැත්නම් පල්ස් දෝනේ කියන පැත්තට සිලෙක්ට් කරලා ඔයාලට පාවිච්චි කරන්න. ඉතින් ඕක තමයි සරලව පල්ස් ටිග් වෙල්ඩින් මැෂින් එක කන්ට්‍රෝල් කරන ක්‍රමවේදය. ඉතින් අපි මේක ඔසිලෝස්කෝප් එක ආධාරයෙන් පොඩ්ඩක් මේකේ පල්ස් වෙනස් වෙන විදිහත් අපි බලමු. එතකොට ඔයාලට තව පොඩ්ඩක් මේක අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් තුනී ලෝහ වලින් වැඩ කරන අපේ යාළුවෝ ඉන්නවා නම් ඕගොල්ලොන්ට පුළුවන් මෙන්න මේ කන්ට්‍රෝල් එක ඔයාලගේ මැෂින් එකටත් සම්බන්ධ කරලා මේකේ සුපිරිම ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න. ඉතින් අපි බලමු දැන් මේකේ කන්ට්‍රෝල් ටික ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා ඔයාලට දල අදහසක් ගන්න මම පොඩි ඇටවුමක් සකසලා තියෙනවා. ඔසිලෝස්කෝප් එකට මේක සම්බන්ධ කරලා බලමු මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා.
ඉතින් යාළුවනේ ඔන්න අපි දැන් මේක සරල ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන් විදිහට මේ control box එක පොඩි ඇටවුමක් විදිහට සකසගත්තා. ඔසිලොස්කෝප් එකේ දැන් තිරේ ඔයාලට දර්ශනය වෙනවා. ඉතින් අපි දැන් මෙතන මුලින්ම බලමු ඔයාලා බලාගෙන ඉන්න. දැන් මම මෙතන ටිගර් ඉන්පුට් එකක් දීලා ටිගර් කරලා මේකේ මුලින්ම තියෙන පීක් කරන්ට් එක වෙනස් කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. දැන් මේකේ ඔයාලට ඔසිලොස්කෝප් එකේ නිකන් දර්ශනය වෙන රූපෙන් විතරක් ඔයාලා තේරුම් ගන්න. ඕක දැන් ඊටත් එහා ඔයාලට තේරුම් කරලා ගන්න ගියොත් ඕක රටපැටලෙන්න බලයි. ඒක නිසා ඔයාලා සාමාන්‍ය මේක වෙනස් වෙන විදිහ සරලව මම පොඩ්ඩක් මේක අවබෝධ කරගන්න ලේසි වෙන්න මේ විදිහට කියලා දෙන්න. දැන් අපි මේකේ පීක් කරන්ට් එක ටික ටික වැඩි කරලා බලමු. ඔයාලට පේනවා සාමාන්‍යයෙන් මෙතන ස්පන්දන ටික ටික ස්පන්දනයේ සයිස් එක අපි එහෙම කියමු වෙනස් වීමක් වෙනවා. ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන්. එතනදී ඔයාලට බලා ගන්න වෙන්නේ මේ පීක් කරන්ට් එක. අපි මුලින් කතා කළ උපරිම ධාරාව ඔන්න දැන් සැකසීලා තියෙන්නේ මේ පල්ස් ටිග් වෙල්ඩින් මැෂින් එකේ. එහෙම නැත්නම් ස්පන්දන වෙල්ඩින් මැෂින් එකේ. ඉතින් ඊළඟට අපි බලමු මේකේ ෆ්‍රීකවෙන්සි එක වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මම ඔයාලට කීවා ෆ්‍රීකවෙන්සි කියන්නේ සාමාන්‍යයෙන් තප්පරයකට කොච්චර වතාවක්ද ඒ කියන්නේ උපරිම ධාරාව සහ අවම ධාරාව අතර ප්‍රත්‍යාවර්ත සැකසුම. ඒ කියන්නේ ඔයාලට ස්පන්දනයේ කොච්චර වෙලාවක් ස්පන්දනයේ වෙන්න ඕනේද කියන කාරණාව තමයි මෙතනින් ඔයාලට තේරුම් කරලා දෙන්නේ. දැන් මේක ගොඩාක් එතනින් එහාට ඔයාලට තේරුම් කරලා දුන්නොත් තේරෙන අපේ යාළුවෝ ඉන්නවා, නොතේරෙන අයත් ඉන්න නිසා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේක දර්ශනීය වෙන විදිය බලන්න. දැන් ඔයාලට පේනවා මේ ස්පන්දන දෙකක් අතර තියෙන දුර ටික ටික වෙනස් වෙනවා. ඔයාලට පැහැදිලිව පේනවා ඇති ස්පන්දන දෙකක් අතර තියෙන ඔය තියෙන්නේ වෙල්ඩිමක අවුට්පුට් එකට උපයෝගී වෙන ස්පන්දන තමයි. දැන් ඔයාලට පේනවා දැන් මේ ස්පන්දන දෙකක් අතර තිබ්බ දුර ඔන්න දැන් සාමාන්‍යයෙන් ළඟ තමයි මෙතන ටිග් ෂොට් එක වදින්නේ. ඒක තමයි ඔය ඔයාලට පැහැදිලි වෙන්න ඕන නිසා මම කියලා දෙන්නේ. ඉතින් මේ ස්පන්දනේ අපි දෙක අතර තියෙන දුර වෙනස් කරනවා ෆ්‍රීකවෙන්සි එකෙන් හර්ට්ස් ප්‍රමාණය අඩු කරනවා කියලා කියන ඔයාලට පේනවා ටික ටික මේ ස්පන්දන දුර ටික ටික වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් වදින්නේ ටිකක් කාලය අරගෙන දුර වගේ තමයි වදින්නේ. ඉතින් ඔයාලට දැන් ඔය මම සරලව මේක පෙන්නුවේ මේකේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කොහොමද කියලා පොඩි අවබෝධයක් ගන්න විතරයි. ඉතින් අපි මේක මැෂින් එකට මේ සවි කරපු පොඩි වීඩියෝ කොටසකුත් දාන්නම් චූටි කෑල්ලක්. ඔයාලා ඒකත් බලන්න. එතකොට ඔයාලට අවබෝධයක් ලබා ගන්න පුළුවන් වේවි මේ සම්බන්ධව. ඉතින් දැන් අපි මේකේ ටිගර් එක රිලීස් කරලා තියෙන්නේ. මම ටිගර් එක වෙනුවට මෙතන ස්විච් එකක් දාගෙන තිබ්බේ ලේසියට. ඉතින් ඔයාලට පේනවා මෙතන ටිගර් එක දැන් සාමාන්‍යයෙන් තියෙන්නේ සාමාන්‍ය ලෙවල් එකේ. මෙතන ටිගර් එක ප්‍රෙස් කරාට පස්සේ ඔයාලට පේනවා ස්පන්දන පටන් ගන්නවා. ඉතින් යාළුවනේ මෙන්න මේ control box එක ඉතින් ඔයාලට අපෙන් සවි කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා ගාව තියෙන මිල අඩුම මැෂින් එකේ ඉඳලා මිල වැඩිම ඕනේ මැෂින් එකකට සිංගල් පේස් 2 පේස් 3 පේස් ඕනෙම මැෂින් එකකට ඔයාලට ඔරිජිනල් ක්වොලිටි එකටම මේක අපෙන් සවි කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලට මේක සවි කරගත්තට පස්සේ අපේ නිර්මාණයට අපි අනිවාර්යයෙන්ම වගකීම් කාලයක් මාස 6ක 6 month warranty එකක් දෙනවා. එතකොට මේකේ සාමාන්‍යයෙන් ඔයාලා ගාව තියෙන දැන් මැෂින් එකෙන් මැෂින් එකට මේකේ පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඉතින් ඔයාලා ගාව තියෙන සාමාන්‍ය ලෙවල් එකේ වෙල්ඩින් මැෂින් එකක් නම් ඔයාලට රුපියල් 20000ක වගේ මුදලකින් මෙන්න මේ උපරිම ක්වොලිටි එකට අපි නිර්මාණය කරලා තියෙන ස්පන්දන කිට් එකක් සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට ඔයාලගේ මැෂින් එක ආසන්නව රුපියල් 50000ක් වුණත් ඔයාලගේ මැෂින් එක මේ වගේ ස්පන්දන කිට් එකක් සම්බන්ධ කරගත්තට පස්සේ පල්ස් ටිග් එකක් බවට පරිවර්තනය කරගත්තට පස්සේ ඔයාලගේ වෙල්ඩින් මැෂින් එක තවත් ලක්ෂයකින් ලක්ෂ එකහමාරකින් අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. හේතුව තමයි ඔයාලට අන්තර්ජාලයේ එහෙම නැත්නම් පල්ස් ටිග් වෙල්ඩින් මැෂින් ලංකාවේ තියෙන ඒවා ඔයාලා සර්ච් කරලා බලන්න කොපමණ මිලක් වෙනවද කියන කාරණාව. ඉතින් යාළුවනේ ඔයාලට මෙන්න මේ පල්ස් ටිග් වෙල්ඩින් මැෂින් එකේ ක්වොලිටි එක එහෙම නැත්නම් මේකේ තියෙන ගුණාත්මකභාවය අත්හදා බලන්න අවශ්‍ය යාළුවෙක් ඉන්නවා නම් ඉතින් ඔයාලට පුළුවන් අපිට WhatsApp මැසේජ් එකක් දාන්න. ඔයාලට මම WhatsApp නම්බර් එක දානවා. WhatsApp මැසේජ් එක දාලා තවත් තේරෙන්නේ නැති කාරණා තියෙනවා නම් ඔයාලට අහලා දැනගන්න පුළුවන්. ඇත්තටම මේ ස්පන්දන කිට් එක එහෙම නැත්නම් අපි නිර්මාණය කරන මෙන්න මේ පල්ස් ටිග් වෙල්ඩින් කිට් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව. ඉතින් අපි වගකීමක් ඇතුවම තමයි ඔයාලට මේක සම්බන්ධ කරලා දෙන්නේ. ඔයාලටත්
මේක සවි කරගෙන සුපිරි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න ওই ටික තමයි ඔයාලට අද මට කියන්න තිබුණේ. ඉතින් අපි නිර්මාණය කරපු මෙන්න මේ පල්ස් ටික් වෙල්ඩින් මැෂින් කිට් එක. ඉතින් ඔයාලා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න. අපිට කියලා මේක සවි කරගන්න පුළුවන්. මේක අපි පිටනම් විකුණන්න දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේකේ මැෂින් එකේ කන්ට්‍රෝල් බෝඩ් එකට මේ කිට් එක සම්පූර්ණයෙන්ම සම්බන්ධ වෙන නිසා මේකේ ඉන්පුට් සිග්නල් අවුට්පුට් සිග්නල් අපි මැෂින් එකෙන් ගන්න ඒවා බොක්ස් එකට යන ඒවා බොක්ස් එකෙන් එළියට දෙන ඒවා හරියට සම්බන්ධ කරගන්න ඕනේ. සම්බන්ධ නොකරුවොත් එහෙම මැෂින් එක ඩැමේජ් වෙන නිසා. ඉතින් යාළුවනේ අපි තවත් වෙල්ඩොක් ඉලෙක්ට්‍රොනික වෙල්ඩින් ලෝකේ වෙල්ඩින් මැෂින් සම්බන්ධ වීඩියෝ එකකින් හම්බ වෙනකල් ඔයාලා හැමෝටම ජයෙන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවසාන වශයෙන්ුත් මම ඔයාලගෙන් චූටි ඉල්ලීමක් කරනවා. ඕගොල්ලෝ තවමත් අපේ වෙල්ඩොක් ඉලෙක්ට්‍රොනික YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න bell icon all කරලා තියාගත්තොත් ඔයාලට හැමදාමත් මේ වගේ වීඩියෝ නරඹන්න පුළුවන් වෙනවා.